හා සමාන කරලා එතුවක් කාලයක් රැකගත්ත කලා වැවේ වැව් බැම්මටත් ඉහළින් උතුරා ගලා යන සැටදිය දහර කොයි මොහොතේ බැම්මේ පස්කන්ද දිය කර හරිදෝ කියන බයනොත් මෙතුවක් කාලයක් අස්කොන් ඉතිරි නොකර ඉටු කරපු රාජකාරිය කඩවෙච්ච ආයුර ගැන කුකුසකිනුත් යුතුව හිස ගිනිගත්තෙකුතේ වැව් බැම්ම මත්තෙන් දනකටත් ඉහළින් ගලාගෙන යන වතුරේ ඒ මේ අත ඇවිදිමින් විමසිලිමත් වුණු කඩවර හදිසියේම ඇස ගැටුණු දර්ශනයෙන් වික්ෂිප්ත වී ගියා. වැව් බැම්මේ දුර්වල තැනකින් පස් කැට දිය කරගෙන කෙටි මගක් පාදගෙන ඉතා දුර ඈතට දිය විදින සිදුරක්. පිළියමක් ගැන හිතන්නට කාලයක් නැති තැන වැව් බැම්ම මත්තෙන් වැවට පැනලා කිමිදිලා කඩවර සිදුරට ලය තබා තද කරගත්තේ කලා වැව තව දුරටත් සුරකින අධිෂ්ඨානයෙන්ම මිසක තමන්ගේ ජීවිතය ගැන බින්දුවක්වත් මායිම් නොකර. මහා දිය කඳ මගින් ඇති කරන පීඩනයට ඔහුගේ ගැහෙන හදවත නිහඬ කරන්නට මහ කාලයක් යන්නට නැතිව ඇති. හදවත නිසල වෙච්ච සිරුර අතෑරලා දාලා නිදහස් වෙච්ච ආත්මයට සිදු වුණේ කුමක්දයි දැක ගන්න වටහා ගන්න ගත වුණේ අසුරු සැනකටත් අඩු කාලයක්. තමන් මහා කුමන්ත්‍රණයක ගොදුරක් වෙච්ච බව ඔහු දැනගත්තා. බුරබුරා නැගෙන කෝපයත් වෛරයත් උපාදාන කොටගත් ඔහු දිය කඳ දෙපැය කරගෙන ඉහළට මතු වුණේ මුළු ආත්මයම ගිනිගෙන දැවෙන රුදුරු යක්ෂයෙක් විලසින්. මහා වැහි මැද්දෑවේ වැව ඉස්මත්තේ හදපු පිරිත් මණ්ඩප්පෙට වෙලා නොනවත්වා තවමත් වැහි පිරිත කියන භික්ෂූන් වහන්සේලා දුටු ඔහුට ඉහිලුම් නැති වෙලා ගියා. සුලැඟිල්ලේ කිරිච්චියක් වගේ දිකට ඇදුණු මුවහත් නියපොත්තට භික්ෂූන් වහන්සේලා සියල්ලක්ම ගැලසිත දමන්න මොහොතක්වත් ගත වෙන්නට නැතුව ඇති. පිරිත් හඬ නැසී ගියත් තවමත් ඇහෙන වැව් බැම්මට ඉහළින් පනින දිය ධාරාවේ හඬ මැද්දෙන් කඩවර ගම් වැදුනේ දකින්න උන්ගේ බොටු කඩා දමන්න හිතාගෙන. ඇත්තටම ඔහු සිතු දේ එලෙසින්ම කළා. ඔහුගේ කෝපය මුළු වැව් බැඳි රාජ්‍ය පුරාම ව්‍යසනයක් වෙලා නොනැවතී පැතිරෙද්දී ඔහුව පාලනය කරන්නට සමතෙක් මිහිපිට හිටියේ නෑ. අවසානයේදී මේ පුවත සැලවුණේ සුර හමුදාවේ සෙන්පති වෙච්ච කතරගම දෙවිඳුන්ට. දන්න කියන හැම උපක්‍රමයක්ම යොදලා බැරිම තැන කතරගම දෙවිඳුන් විසින් ඔහුව පාලනය කරනු පිණිස අතට ගත්තේ රසමසවුලින් පිරි බත් කොටුවක්. බත් කොටුව දුටු සැනින් සියලුම හැඟීම් පරදා කෑදරකම ඉස්මතු වෙද්දී කඩවර කතරගම දෙවිඳුන් ළඟ මෙල්ල වුණා. වැව් ගම්මානවල ඉන්න මිනිසුන්ව ලෙඩ කරලා ඔවුන්ගෙන් පිදේනි අරගෙන ආයෙත් උන්ව සුව කරන්නට තමයි කඩවර කතරගම දෙවිඳුන්ගෙන් වරම් ඉල්ලා සිටියේ. කඩවරගේ බල සම්පන්න භාවයේ තේරුම් ගත්ත කතරගම දෙවිඳුන් ඔහුව තමන්ගේ ළඟින්ම තියාගන්න කල්පනා කළා. කතරගම ශ්‍රී ස්කන්ධ කුමාර දෙවිඳුන්ගේ දෙවොලේ තියෙන රන් තොරණේ දකුණේ දොරටුව ඔහුට බාර කළා. තවත් අතවැසි සේනාවක් සමගින් සෙනවිරත් මුල් කඩවර විලසින් අදටත් ඔහු කතරගම දෙවිඳුන්ට දුන් පොරොන්දුත් කතරගම දෙවිඳුන් විසින් ඔහුට දුන් උපදෙසුත් කඩ නොකොට ආරක්ෂා කරමින් වැඩ හිඳිනවා. අනුරාධපුරයට නුදුරු ගම්මානක ගොයිකමක් කරගෙන ජීවත් වෙච්ච කඩවර මත්පැනටත් ලොල් කළා. කුඹුරේ හොඳටම මහන්සි වෙලා හැන්ද කොරේ ගෙදර එන ගමන් අතරමඟදින් මත්පැනිනුත් සප්පායන් වෙලා වැනි ගෙදර ආපු ඔහුට ගෙදරට ඇවිත් හිටි අමුත්තන්වත් මායින් නොඋනේ තිබුණු බඩගින්නට. ඇඹේ නියන්ද පිළියෙල කරලා තිබුණු කැකුළු හාලේ බතත් වැව්මාළු හොද්දත් මුගුණු වෙන්න මැල්ලුමත් ඔහුගේ රසනහර උද්දීපනය කළා. බඩගින්නත් කෑදරකමත් සංසිඳුනේ නැති තැන දෙන්න දෙමාල්ලන් අතර ඇති වුණේ අටදබරයක්. අන්තිමේදී ඇටයක්වත් ඉතිරි නොවී හිස් වෙච්ච බත් මුට්ටියේ අඩිය බිඳගෙන වලං ගැට ඔහුගේ කර පැලඳුනේ මායියත් එසේ මෙසේ ගෑණියෙක් නොවූ නිසයි. ඔළුවට වැදුණු පාරට වෙරි හිඳිලා ගිහින් සිද්ධ වෙච්ච අවමානය ගැන ලැජ්ජාව හිත පුරා නැගී එද්දී මොකෙක්ගේවත් මූණක් නොබලා ඔහු ගම කෙළවරේ කැලේ ඇතුළට රිංග ගත්තේ විදුලි වේගයෙන්. ආයෙත් ආපස්ස නොබලන්න හිතාගෙන.
ඒ දේ සිද්ධ වෙලා අවුරුදු ගණනාවක් ගෙවිලා ගියා. මායියාගේ හිත කොනේ විතරක් ඔහු ගැන මතකයේ ඉතුරු වෙද්දි අනික් හැමෝටම ඔහුව අමතක වෙලා ගියා. මහා රූස්ස කැලේ කතාවක් බහක් කරන්න කවුරුවත් නැති තැන ඔහුගේ දිවේ මවිලුත් වැවුණා. වචන හිර වෙලා සද්දයක් විතරක් නැගුණා. කැලෑ සත්තු හිතවත්තු වෙද්දි නෑදෑය උනේ මුව රංචුවක්. දවසක දඩයමේ ගිය දඩයක් කාර රංචුවකට මුව දඩයම වැරදුනේ උන්ගෙම අත්තරැද්දෙන්. මුවෝ සීසීකට දුවලා ගියා. හැබැයි උන්ටත් වඩා වේගෙන් නූල් පොටක්වත් ඇඟේ නැති මිනිහෙකුත් පැනලා ගියා. මේ විශ්මය කියන්න දඩයක් කාරයෝ ගිහින් නැවතුනේ රජවාසලේ. ධාතුසේන රජුරවන්ටත් මේ මිනිහා බලන්න ඕනේ වුණා. සේනාව මුළු කැලෑවම වට කරලා දඟ දාලා ඔව්වත් කුදලගෙන රජවාසලට අරන් ආවත් එක වචනයක්වත් කතා කළේ නම් නෑ. මූට කතා කරවන්න පුළුවන් කෙනෙක් ඇත්නම් මසුරන් පොදි වලින් තෑගිත් බැරි වුණොතින් අසිපත් පහරත් විදියට පණිවිඩේ රට වටේ ගියා. බොහොමයක් මිනිස්සු නිකරුණේ බෙල්ල කපා ගත්තා. ගමේ තනි වෙලා හිටි බිරින්දට මේ තමන්ගේ මිනිහදැයි සැක හිතිලා බැලින්නම් අමාරුවෙන් හරි හඳුන ගන්න පුළුවන් වුණා. ඊළඟ හේයා මාරුව කතා කරවීම. බිරින්ද ගල් දෙකකින් ලිපක් හදලා ගිනිපත්තු කරලා හාල් මුට්ටිය ලිපේ තිබ්බා. මුට්ටිය බිම හැලුනේ එකපාරක් දෙකක් නෙවෙයි. ගෑණිගේ මෝඩකම දුටු කඩවරට යකා නැග්ගා. තව ගලක් තියාපිය කියලා මොර ගැහැවා. අගුළු වැටිලා තිබුණු වචන වක්කඩ පෑදුනා. රජතුමා ඉස්සර වෙලාම ඇහුවේ උඹ කැලේ ඇතුලේ දැකපු ලස්සනම දේ මොකද්ද කියලයි. කඩවරට මතක් වුණේ කලවැලකින් ඇහිරිලා සුනිලදිය පිරී ගිය පොකුණක්. ඒක බලන්න සේනාවත් එක්ක එතැනට යන්න රජුරවන්ට සතියක්ම ගත වුණා. ධාතුසේන රජතුමා ආපහු මාලිගාවට ආවේ කලා වැවේ සැලසුම ඔළුවේ තියාගෙන. ඒ සැලසුම යථාර්ථයක් කළේ බරණ. කලා වැව රැක බලා ගන්න පැවරුනේ ආපහු කඩවරට තාන්න මාන්නත් ධන දාන්නයත් එක්ක. වැඩි කාලයක් ගියේ නෑ. මිනිස්සු රජ්ජුරුව ගැන කතා වෙනවට වඩා කඩවර ගැන වැඩිපුර කතා කළා. රජ්ජුරුවන්ගේ හිත ඇතුලේ අලුත් භීතියක් පළපදියම් වුණා. ඒ භීතිය මගහැර ගන්නත් එක්ක සති පිරිතක් කලා වැව ඉස්මත් වෙලා කළ ඇති වුණා. පිරිතේ බලයට මහ වැහි වහිද්දී කඩවර මැටි මුට්ටි හතකුත් තියාගෙන වැහි වතුර මැන්නේ කලා වැවට වැස්ස දරා ගන්න පුළුවන් ප්‍රමාණය බලා ගන්නයි. ඒත් ඔහු රජතුමා හිමි නමකට දුන් සැරයටියක් විසින් අන්තිම මුට්ටියේ අඩිය හිල් කරලා තිබිච්ච බව දැනගෙන හිටියේ නෑ. කඩවර දෙවිඳුන් දහවලට දේව ස්වරූපයත් රාත්‍රියට යක්ෂ ස්වරූපයත් ආරූඪ කරගන්න හොඳට හොඳත් නරකට නරකත් පිළියම විදියට දකින්න කෙනෙක් විදිහටයි ප්‍රචලිත වෙලා තියෙන්නේ. දකුණතේ දැවැන්ත උදැල්ලකුත් වම් අතේ විලක්කුවකුත් දරාගෙන මීගවයා ළඟින්ම තියාගෙන ඉන්න උන්වහන්සේ තම බල පරාක්‍රමය වයඹ පළාතටත් නුවර කලාවියටත් වැව්ගම්පත්තුව කලාගම තිරිකුණා මලය පුත්තලම මන්නාරම හලාවත වේලාසිය මඩම සහ 15 පත්තුව දක්වාම විහිදුවාගෙන හිඳිනවා. සුදුහාලේ බත් රත් ඇඹුල හත් මාළුව පස්පුලුටු ඇටිපස් වර්ග රා අරක්කුත් පළතුරු කැවිලි පෙවිලිත් බුලත් පිට බීඩි සුරුට්ටුත් එක්ක පුද දෙන කඩවර ගොටුව කඩවර දෙවියන් වහන්සේත් එක්ක ගනුදෙනු කරන බොහොමයක් අවස්ථාවලදී යොදා ගන්නේ උන්වහන්සේ කෑමට බොහොම ප්‍රිය කරන බව සුපතල නිසයි. කතරගම දෙවිඳුන්ගේත් වල්ලි අම්මගේත් විවාහ මංගල්‍යයට යන අතර මගදී මාළු මහ ගොඩකුත් කාලා වෑවර ගෙඩි 500ක වතුරත් බීලා හම්බෙන රුප්පා වලින් රාත් බීලා ගිහින් අන්තිමට කතරගම දෙවියන් හමු වෙලා මොනවත්ම කෑවේ නෑ කියලා ආයෙත් විශේෂ ආහාර වේලකුත් පිළියෙල කරව ගත්ත බව ප්‍රසිද්ධ කතාවක්. ලෙඩ රෝග සතුරු කරදර අනවින හදිහූනියන් වලින් පීඩාවටපත් වෙලා ඉදිද්දි ඒ වයින් මිදී ගන්නත් සතුරු සැතිරියන්ට වින ඉල්ලලා සිටින්නත් මේ කඩවර ගොටුව පිදීම සිදුවෙන බවයි කියවෙන්නේ.
කඩවර දෙවියන්ගේ අවතාර විශාල සංඛ්‍යාවක් ගැන දේව සාහිත්‍ය කියවෙනවා. තෙල් කඩවර, මල් කඩවර, අඳුන් කඩවර, හඳුන් කඩවර, ආසමේ කඩවර, තොටයක් කඩවර, වැදියක් කඩවර, තනි කඩවර, මුල් කඩවර, ගිනි කඩවර, ගොපලු කඩවර, රත්න කඩවර එයින් කීපයක්. පහත රට ශාන්ති කර්මවලදී කඩවර හත් කට්ටුවක් ගැන තෙල් කඩවර, මල් කඩවර, ගොලු කඩවර, ගොපලු කඩවර, රිහිරි කඩවර, දල කඩවර සහ සෝන් කඩවර විදිහටත් කොහොඹයක් කංකාරියේදී මීටත් වඩා අවතාර ගැනත් කියවෙනවා. කඩවර දෙවියන් වෙනුවෙන් ඉදිවෙච්ච දේව මාලිකා බොහොමයක් රට පුරා පැතිරිලා තිබුණත් මුල් දේවාලය තියෙන්නේ කඩවර විසින් දිවි දෙවැනි කොට රැකගත්ත වැව් බැම්ම උඩමයි. ඉතින් අද බැඳි මම්පෙත අද අපේ චාරිකාව කඩවර දෙවිඳුන්ගේ වීර කාව්‍යයක් වගේ කියවෙන චරිතාපදානය ඉපදුණු සෙනෙවි රත්න මුල් කඩවර මහ දේවාලය කලාවැව. ඉමක් කොනක් නොපෙනෙන ජල තලාව පිස හමායන සුළං රැලි වැව් බැම්මට සමීපයෙන්ම හදන දිය රැලි දිහා බොහෝම විමසිල්ලෙන් බලාගෙන කඩවර දෙවිඳුන් අදටත් කලාවැව ඉස්මත්තේ මේ දෙවොලට වෙලා වැඩ ඉන්නවා. 1000ක් ප්‍රශ්න ඔලු ගෙඩිවල පුරෝගෙන ඒවට සෙත් පතා ගන්නත් තමන්ට නිස්කාරණේ ජීවත් වෙන්න ඉඩ දෙන්නේ නැති උන් ගැන දෙවිඳුන් ලවා ඒ විදිහට බලව ගන්නත් යන්නේන ගමන් දෙවොල ළඟ නැවතිලා යන ගමනට ආශිර්වාදයක් ගන්නත් හිතාගෙන එන මිනිස්සු මේ බිමේ ඕන තරම්. උදැහැනැක්කෙම කඩවර දෙවොල එලිපත්ත උඩ ලිත්ගල් 3ක් ලක්ලෑස්ති වෙලා බෙරහඬත් කෝල්මුර කවිහඬත් ටිකෙන් ටික වාතලයට මුසු වෙනවා. උදේ පාන්දරින්ම ආපු බැතිමතුනුත් එකා දෙන්න ගානේ සැරින් සැරේ එකතු වෙන බැතිමතුනුත් ටිකෙන් ටික ක්‍රියාශීලී වෙන්න පටන් අරන්. සමහරු තවමත් බුදු පියාණන් වහන්සේටත් බෝධීන් වහන්සේටත් වැඳ නමස්කාර කරමින් ඉන්න ගමන් නොනැවතී හැඬවෙන සීනු හඬත් සමගින් පලාතම සුවඳවත් කරමින් සුවඳ දර දැවි දැවි ඉහළට නැගෙන ගිනි දැල් මැද ගල් තුනේ ලිපක් උඩ කිරිමුට්ටියක් ඉතිරෙන්නට බලාගෙන රත් වී ඉන්නේ දවසේ පූජාව පටන් ගන්න සුබ මොහොත එළඹෙන තුරුයි. කඩවර දෙවිඳුන්ට පූජාවල් දෙන්න බලාපොරොත්තු වෙන ආපු බැතුමත්තු තමන්ගේ පුද පූජා ද්‍රව්‍ය ලකලෑස්ති කරගනිමින් තවමත් ඒ ආරම්භක මොහොත බලාපොරොත්තුවෙන් ඉන්නවා. දෙවොල ඇතුලෙන් බෙරහඬත් එක්කම තාලෙට ගෑන කෝල්මුර කවි දොරටුවෙන් එළියට ගලාගෙන ඇවිත් මුළු පරිසරයම ඒ සුබ මොහොත වෙනුවෙන් සූදානම් කරවනවා. ටිකෙන් ටික දැඩි වෙන ගිනි දළුවේ රස්නෙට මුට්ටියේ තියෙන කිරි පෙන දම කටෙන් එළියට ඉතිරෙද්දී තෙවරක් පිබෙන සක් හඬ ඒ ගැන කඩවර දෙවියන්ට දන්වා සිටිනවා. ඒ ඉතිරෙන කිරි කොහොඹ කොළ මිටියක් උපකාරයෙන් මුළු දෙවල් භූමිය පුරාම බිඳෙන් බිඳ ඉහෙනවා. ඊට පස්සේ කඩවර දේවතාවුන් වහන්සේගෙත් කතරගම ගම්බාර සූනියම් ආදී දේවතාවුන් වහන්සේලාගෙත් දෙවොල් මාලිගාවල් ඇතුලේ පහන්සිල්ල සුවඳ දුම් මැද්දෙම දැල් වෙන්න පටන් ගන්නවා. කලාවැව දිහා බලාගෙන පිඹින සක්හඬ මැද්දේ දුම්මල වරමෙන් කලාවැවටත් පුද සත්කාර කරලා කඩවර දෙවිඳුන්ටත් ආරාධනා කළාට පස්සේ එකින් එක ආයෙත් හැම දේව මාලිගාවක් එලිපත්තෙම දුම්මල වරමත් සක්හඬත් බෙරහඬත් සහ සීනු හඬත් නැගෙමින් ඒ දේවතාවුන් වහන්සේලාටත් ආරාධනා කෙරෙනවා. කඩවර දෙවිඳුන් වෙනුවෙන් පිදෙන අඩුක්කු පූජාව පිදෙන්නේ ඉන් පස්සේ. ඒ අඩුක්කු පූජාව
ඊට පස්සේ කැප වෙන්නේ කලා වැවේ නලියන ජල තලාවට. ඉන් පස්සේ තමයි දවසේ බැතිමතුන්ගේ පූජාවල් කන්න ලව් කඩවර දෙවිඳුන් වෙනුවෙන් ඉදිරිපත් වීම ආරම්භ වෙන්නේ. කඩවර දෙවිඳුන් දේශීය දේවතා මණ්ඩලය අතරින් කැපී පෙනෙන දෙවිවරු 14කගෙන් කෙනෙක්. වරක දෙවි කෙනෙකුගේ ස්වභාවයෙන් බොහොම සිළුමැලි විදිහටත් තවත් වරක යක්ෂ ස්වභාවයෙන් හොඳට හොඳ නරකට නරක මට්ටමේ සැඩපරුෂ විදිහටත් පෙනී ඉන්න කඩවර දේව විශ්වාසය මුල් කාලේ කලාවැව ආශ්‍රිත නුවරගම් කලාවියට සීමා වෙලා තිබුණත් අද වෙනකොට මුළු රට පුරාම ව්‍යාප්ත වෙලා. උන්වහන්සේගේ බල පරාක්‍රමය විශ්වාස කරන බැතිමතුන් බොහෝ පිරිසක්. කඩවර දෙවිඳුන් කලාවැව සුරැකීම රට සුරැකීම වෙනුවෙන් කළ කැපවීම පරිත්‍යාගය කෝල්මුර කවිවලින් සිහිපත් කළත් උන්වහන්සේගෙන් පිහිට ඉල්ලන් යන බහුතරයක් තවමත් එහෙම දෙයක් ගැන නොදැන සිටීම සමාජයේ තවත් පැතිකඩක් ගැන ඉඟිපළ කිරීමක්.